එනවාද අපේ කට්ටිය මොනවා හරි හොයනවා මේ. ඇත්තටම මේ හොයන්නේ බිල් ජුවෙල් එකක් ඇතුලේ. මුකුත් හොයන්නේ නැහැ ඇත්තටම මේකේ බිල් ජුවෙල් එකේ එකතු වෙලා තියෙන ඩර්ටි රෙසිඩියුස් තමයි මේ ක්ලීන් කරන්නේ. ඒගොල්ලෝ තියෙනවනේ බිල් ජුවෙල්ස් කියලා. එන්ජින් රූම් එකේ බිල් ජුවෙල් එකක් තමයි මේ විදිහට ක්ලීන් කරන්නේ. මේක කාලයක් තිස්සේ කුණු එකතු වෙලා දැන් මේ බිල් ජුවෙල් එකේ රෙසිඩියුස් විදියට තියෙනවා. ඉතින් එන්ජින් රූම් එකේ බොටම් ප්ලේට්ස් ඕපන් කරලා තමයි මේ බිල් ජුවෙල් එකට ඇක්සස් ගන්න ඕන. මේ ඔයගලන්ට පේන්නේ ඒ වගේ ප්ලේට් එක අයින් කරපු වෙලාවක්. ඉතින් මේ විදියට බිල් ජස් එකතු වෙන්න දෙන්න හොඳ නෑ. මේ වගේ මඩ වගේ මෙහෙම එකතු වෙලා කාලෙකදී නැවේ හල් එක ප්ලේට් එකත් ඩැමේජ් වෙන්න පුළුවන්. ප්ලේට් එක දිය වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ මුහුදට මේක පෙන්ට්‍රේට් වෙනවා. ඊට පස්සේ එතනින් මුහුදු වතුර එන්න පුළුවන් බිල් ජුවෙල් එකට. අන්තිමට නැව ගිලෙන්න වුණත් පුළුවන්. බිල් ජුවෙල් එකේ හයි ලෙවල් ඇලාම්ස් හයි කරලා තියෙන්නේ. ඉතින් හදිසියකදීවත් ෆ්ලඩ් එකක් වුණොත් ඇලාම් පැනල් එකේ මේක ඉන්ඩිකේට් කරනවා. එන්ජින් රූම් එකේ විතරක් නෙවෙයි කාගෝ ෂිප්ස් වල කාගෝ හෝල්ස් වලත් මේ වගේ බිල් ජුවෙල්ස් තියෙනවා. දැන් මේ පේනවනේ මේක හොඳට මේ බිල් ජුවෙල් එක ක්ලීන් කරලා තියෙන්නේ ඩොක් එකේදී අපි. නමුත් අපිට මේ අහුණා මේ කහපාටින් මාක් කරලා තියෙන ස්පොට්ස් දෙක පේනවනේ. මෙතන ගොඩක් ඉරොඩ් වෙලා තියෙන්නේ. මේක තව ටිකක් ගියා නම් මුහුදට යනකම්ම දිය වෙලා යනවා මේ ප්ලේට් එක. ඉතින් මේ වගේ වෙලාවට අපිට මේකට ඉන්සර්ට් එකක් ගහලා හරි ප්ලේට් එක සම්පූර්ණයෙන් ගහලා හරි ඩබ්ලර් කළා හරි එක්ක බිල්ඩ් අප් කළා හරි මේක රිපෙයාර් කරන්න වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් හොඳම වැඩේ තමයි මේ වගේ ක්ලීන් බිල්ජස් තියාගන්න එක. මෙතෙන්දී ප්‍රධානම දේ තමයි හොඳට හිතේ තියාගන්න අවශ්‍ය දෙයක් තමයි බිල්ජස් ක්ලීන් කරනවට වඩා බිල්ජස් ඩර්ටි වෙන එක නවත්ත ගන්න එක. ඉතින් මේ පේනවා වගේ ස්පොට් ඉරෝෂන් එකක් රිපෙයාර් කරද්දි සෑහෙන කොස්ට් එකක් යනවා. ඒක ලොකු කොස්ට් එකක් වෙන්න පුළුවන්.